මතක දින පොත එකිනෙක පෙරලා. Hi guys, welcome back to our YouTube channel Travel Dates. මට නම් නිති නැතුවා තුරුලෙහි දැවටමින් ඔය හැටි මනමා. Hi guys, welcome back to our YouTube channel Travel Dates. සාමාන්‍යයෙන් අපි හැම වැකේෂන් එකම වගේ නුවර එනවා බබා වෙනුවෙන් ඉච්ච බාරේ ඔප්පු කරන්න. ඉතින් මේ පාරේ අපි නුවර ඇවිල්ලා නවතින්න සිලෙක්ට් කරගත්තා. මෙයා හින්දා තමයි අපි නුවර ආවේ මේ පාර. ඉතින් අපි නුවර ඇවිල්ලා නවතින්න සිලෙක්ට් කරගත්තේ නුවර තලදා මාලිගාව ඉස්සරහම තියෙන Queen's Hotel එක. මේ Queen's Hotel එකේ full hotel tour එකක්, breakfast video එකක්, ඒ වගේම තමයි room tour එකක් අපි ඔයාලත් එක්ක share කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ වීඩියෝ එක ඇත්තටම කිව්වොත් අර වෙන්ද වගේ එක දිගට තියෙන එකක් නැතුවේ මොකද තනින් තන තමයි අපි වීඩියෝ ෂූට් කරන්නේ. ඒ ගත්තේ ඇත්තටම හදිසියේ බබත් එක්ක ගමනට අපිට ඒකෙන්ද ඔයාලට මේ වීඩියෝස් ටික ලින්ක් කරලා දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා අපි ගොඩක් කල්ගෙන ඔයාලත් එක්ක වීඩියෝ එකක් කරගන්නේ. ඉතින් ඒකින්ද අපේ ගුණදස් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ප්‍රයිස් ඩීටේල්ස්, ඒ වගේම මේ කොහෙද මේ තියෙන ඩිස්ටන්ස් එක, මේ හැම දෙයක්ම මේ ෆැසිලිටිස් හැම දෙයක්ම ඔයාලා දැනගන්න ඕන නම් අපිට කමෙන්ට් එකක් දාලා අහන්නත් අමතක කරන්න එපා. මේ හොටෙල් එක ගොඩක් affordable price එක තමයි අපිට නවතින්න පුළුවන් වෙන්නේ. මේ තියෙන Queen's Hotel එකේ ඉන්සයිඩ් ඒරියා එක. ඇත්තටම හොටෙල් එකේ එළියෙන් දැක්කම මේ වගේ විශාල ස්පේස් එකක් ඇති කියලා කවුරුත් හිතන්නේ නැතුව ඇති. ලස්සන pool area එකක් සහ ඒකටම ක්ලෝස්ව තියෙන බාර් ඒරියා එක තමයි මේ ඔයාලා දකින්නේ. යාළුවනේ මේ අපෝ ඔයාලා දැක්කේ Queen's Hotel එකේ සර්වර් ටීවී එක. දැන් අපි යන්නේ ඔයාලව room tour එකක් එක්කගෙන. ඉතින් අපි මේ කෝඩ් එක කියුවේ booking.com එක through. ඉතින් අපි advance payment එක කරන හින්දා අපිට ලොකු ඔෆර් එකක් හම්බුණා. ඉතින් මේ ප්‍රයිස් එකට මේ room එක worth කියලා බලන්න අපි යමු room tour එකක්. යාළුවනේ මෙන්න මේ විදිහට තමයි entrance area එක තියෙන්නේ. අන්තිමට තියෙනවා අල්මාරි එක. අල්මාරි wardrobe එකේ මේ wardrobe එක තුල මේ විදිහට safe එකක් තියෙනවා. laundry bags තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අල්මාරි එක තියෙන්නේ. සමහරවිට හොඳට space එක තියෙනවා. හරිම හොඳයි, හරිම comfortable. ඊට පස්සේ මේ මගේ travel partner මෙයා හරිම වද දෙනවා අපිට travel කරන අතරතුරේදී. එනොත් මේ නෝටිකමත් එක්ක තමයි වටේ යන්නේ. බලමු. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙනවා wall එකට hang වෙච්ච TV එකක් තියෙනවා. ඒ වගේම මේ chairs දෙකක් තියෙනවා. ඒ වගේම mini fridge එකකුත් තියෙනවා. බලමු fridge එකේ මොනවද තියෙන්නේ කියලා. fridge එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට bed එක තියෙනවා. bed එකත් එක්කම ඒ වගේම bed එකත් එක්කම mirror එකක් තියෙනවා. mirror එකකුත් teak corner එකයි අතන තියෙනවා. ඊළඟට යාළුවනේ අපි මම ඔයාලට පෙන්නන්න හදන්නේ අපේ room එකෙන් කොහොමද view එක කියලා. අතන කොහොමද සැලෙල බලන්න දල්ලා මාලිගාව ඉස්සරහම තියෙන ඉතින් මේ ලස්සන view එක තමයි අපිට තියෙන්නේ. දල්ලා මාලිගාව මෙතන සයිඩ් එකෙන් අපිට පේනවා. ඉතින් අපි ගොඩක් හොටෙල්ස් වලට ගිහින් ගොඩක් කමෙන්ට්ස් වල දාලා තිබ්බේ අනිවාර්යයෙන්ම washroom එක කොහොමද washroom එකේ condition එක පෙන්නන්න කියලා. ඉතින් අද අපි බලමු කොහොමද Queen's Hotel එකේ hotel එකේ bathroom එක කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි bathroom එක තියෙන්නේ. හරි පොඩි bathroom එකක්. හැබැයි හරිම ලස්සනයි. මෙන්න මේ විදිහට body lotion, conditioner, shampoo ඔක්කොම තියෙනවා. මේ විදිහට හරිම ලස්සනයි. ඒ වගේම තමයි යාළුවනේ මේක ස්පෙෂාලිටි එක bath tub එකකුත් තියෙනවා. ඉතින් අපි බබා ආසරේ ගිහින් මේ bath tub එකට. අපිට හම්බුණු රූම් එකේ තියෙන වොෂ්රූම් එකේ ස්පේස් එක පොඩ්ඩක් අඩුයි. බට් ඒක හරිම ලස්සනයි. ඒ වගේම හොඳට වෙල් අරේන්ජ් කරලා තියෙනවා. ලස්සන රූම් එකක් ලැබුණා වගේම ඒ රූම් එකට තියෙන ලස්සන view එකක් තමයි ඔය තියෙන්නේ. ඔයාලා දැක්ක ගාම දන්නවනේ මේ කොහෙද කියලා. මේ තමයි දලදා මාලිගාවට යන එන්ට්‍රන්ස් එක. ඒ කියන්නේ ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කොච්චර ළඟින්ද මේ ෆේමස් හොටෙල් එක තියෙන්නේ කියලා. එහෙනම් අපිත් එක්ක දලදා මාලිගාවට ගිහිල්ලා ඉක්මනට එමු. හොටෙල් එකේ ඉතුරු ෆැසිලිටීස් රිවිව් එක බලන්න.
Queen's Hotel එකේ second floor එකේ තමයි ඉන්නේ. මේ lobby area එක හරිම ලස්සනයි. antique unique area එක. videos කරගෙන හදපු අසල hotel lobby එක. Hello, good morning යාළුවනේ. ඉතින් කොහමද අපි මේ කැන්ඩි වල ගත කරන දේ නේද? ඉතින් පොඩ්ඩක් breakfast එක කරේ. අම්මා නැස්ති කරගෙන දැන් අපි යන්න හදන්නේ බ්‍රේක්ෆාස්ට් එකට පොඩ පරක් නිසා මේ ගිහිල්ලා බලමු නේද? කොහොමද බ්‍රේක්ෆාස්ට් එක කියලා Queen's Hotel එකේ. මේක තමයි Queen's Hotel එකේ තියෙන ස්පෙෂලිටි එක. මේ gift එක හරියට ප්‍රෙස් කරා. ඒක වැහුන්නේ නැහැ නේද? There we go. නිදිමත මූඩ් එකෙන් බ්‍රේක්ෆාස්ට් එකට යන්න වෙලා දෙන්නේ තාම. බ්‍රේක්ෆාස්ට් එකට තියෙන්නේ බුෆේ එක. ඉතින් කන්න ස්ටාර්ට් කරන්න කලින් මොනවද තියෙන කෑම බීම ಜಾති කියලා බලන්න අපි පොඩි සර්ච් එකක් ගියා. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න දෙයක් තියෙනවා. අපි හොටෙල් එක බුක් කරේ booking.com එක හරහා. ඒකෙන් බුක් කරනකොට හොඳටම බලන්න බ්‍රේක්ෆාස්ට් එක ඔයාගේ ප්‍රයිස් එකට ඉන්ක්ලූඩඩ්ද කියලා. එහෙම නැති වුණොත් ඔයගලන්ට බ්‍රේක්ෆාස්ට් එකට යන charge එක ඔයගලන්ගේ එක්ස්ට්‍රා charge වලට ඇඩ් වෙනවා. හරි. එහෙනම් අපි බලමු මොනවද කෑම තියෙන්නේ කියලා. ඔයගලන්ට පේනවනේ කිරිබත් සහ ඒවට අවශ්‍ය කරීස්, කැඳ ಜಾති, බීම, බ්‍රෙඩ්ස් වලින් හදපු එක ಜಾතියේ ෆුඩ්ස්, ස්වීට්ස් ಜಾති, ඒ වගේම ඩෙසර්ට් පළතුරු වගේ ගොඩාක් ಜಾති මේකේ තියෙනවා. ඉතින් යාළුවනේ අපිට තිබ්බ චැලෙන්ජ් එක තමයි බබා එක කන එක. ඉතින් අපිට හොටෙල් එකෙන් ඒ වෙලාවේ ෆැසිලිටි එකක් විදියට ෆීඩින් චෙයර් එකක් අරේන්ජ් කරලා දුන්නා. ඉතින් බබා එක්ක අපිට මීල් එක ගන්න හරිම ලේසි වුණා. ඉතින් ගොඩාක් ෆැසිලිටිස් තියෙනවා. ඔයගලන්ට රික්වෙස්ට් කරන්න පුළුවන් මේ හොටෙල් එකේ. Ako, cuci dua. Kok. Ah, me, ah. Ay. Dengger. මේ තියෙන යාළුවනේ බාර් ඒරියා එක. ඒක තියෙන්නේ හරියටම පූල් එක ළඟමයි. ගොඩාක් පරණ. ඒ කියන්නේ හිස්ටොරිකල් හොටෙල් එකක් නිසා එයාලා පාවිච්චි කරපු ඉපැරණි භාණ්ඩ තවමත් සංරක්ෂණය කරලා හොටෙල් එකට එන සංචාරකයන්ට ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඔයාලත් අනිවාර්යයෙන්ම ගියොත් ඒව බලන්න අමතක කරන්න එපා. මේ හොටෙල් එකේ ඉන්සයිඩ් ඒරියා එක හරිම ස්පේසස්. හැබැයි එළියෙන් දැක්කම කාටවත් හිතා ගන්න බෑ මෙච්චර ලොකු ඒරියා එකක් තියෙනවා කියලා. ඉතින් කැන්ඩි ගිය හැමෝම දන්නවා මේ කොතනද කියලා. හැමෝම ඇවිදන් ගියේ මේකත් හොටෙල් එකටයි තියෙන ඒරියා එක. අපි තාම ඉන්නේ Queen's Hotel එකේ. මේ හොටෙල් එකේ දැන් චෙක් අවුට් වෙන්න යන්නේ. ඊට පස්සේ අපේ යාළුවා ලස්සන තව ප්ලේස් එකකට එක්කන් යන බලාපොරොත්තු ඉන්නවා. අපිත් එක දිගටම දෙන්නේ.